Pavasara, say good morning. Good morning. Okay, first Indian breakfast. Let's see how it goes. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ පොඩි intro එකක් දකින්න නැති මම උදේම ගත්ත clip එකක් තමයි මම ඒ දැම්මේ. ඉතින් මේ මගේ India vlog series එකේ second day මම include කරේ second episode එකට. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අද දවස කොහොමද අපි ගත කළේ. ඉතින් මොනවද උනේ. ඒ ඔක්කොම ඔයගලන්ට මේ vlog එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ගොඩාක් interesting දේවල් බලන්න පුළුවන් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. This is so bad. I just remembered what happened to our mask. I don't think it's so polluted. I think it's so polluted. I don't think where's the mask? අගේ මාස්ක් එක තියෙනවා බෑග් එකේ. හරි. ඇතර මට දැම්මේ වීඩියෝ එක බලද තම මතක් වෙන්නේ මාර විදියට එයා පොලියුෂන් එක තිබ්බ මහිතන්නේ ලෙවල් එක හැසඩස් ලෙවල් එක තිබ්බේ ඒ දවස්වලත් ඒුණාට ඉතින් මාස්ක එක දාන්න ගොඩක් කලාවට අමතක වෙනවා ගොඩක් මගේ උගුර රිදෙන්නගේ එනවා සාමාන්‍යෙන් මාස්ක එක නැතුව පැයක් විතර ඉන්නකොට එතවට කරන්නේ මම පැන්ඩෝල් එකක් බීලා සිට්‍රසින එකක් බීලා පොඩ්ඩක් මම ලංකාව ගෙනකොට බෙහෙත්තියක් ගෙනනිච්ච ඒ බෙහෙත් බිබිතයි මේ දවස්සල ඉන්දී ඉතින් අපේ තමයි වරද මේ මාස්ක එක නැත්තු ඉඳපු එක එනටිති හැමතිස මාස්ක එක දාගෙන ඉන්න බෑනිති අපි දැන් ඉන්නේ නිව්දිල්ලිවල කයිලාශ් කොලනි කියන ඒරියා එකේ අපේ හොටෙල් එක තියෙන්නේ ඒරියා එකේ ඉතිං අපි එතනින්ද උදේම උබ එකක් දාගෙන තමා අපේ යන්න ඕන යුනිසිටිකට ගිය එක ට්‍රිපල්යිට නිව්දිල්ලි යුනිසිටිය එක ඒ යුනිසිටිය එකේ තමයි අපි ආපු ඉන්දයා HCI 2025 කියන කොන්ෆරන්ස් එක තියෙන්නේ මේ රිසර්ච් කොන්ෆරන්ස එක 3ඩේ කොන්ෆරන්ස එකක් ඉතිං ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව විතරන්න මේ තවත් රටවල් ගොඩකින් මේ රිසර්ච් කොන්ෆරන්ස එකට HCI සයිඩ් එකින් ගොඩක් රිසර්ච් පේපර්ස් දාලා තිබ්බ ඉතිං මේ කොන්ෆරන්ස එක රෑංකිනුත් ගොඩක් හොඳර තිබ්බ කොන්ෆරන්සයක් ඒක නිසා අපිත් ඇත්තටම ගොඩක් සතුටින් ඉදී මේ කොන්ෆරන්ස එකට අපේ පේප එක ඇක්සෙප්ටුන එකට මේ කොන්ෆරන්ස් එකේ දවස් තුනෙන් මගේ රිසර්ච් ප්‍රසන්ටේෂන් එක තිබ්බේ සෙකන්ඩේ එකේ එතකොට පබසරාලගේ පේප ප්‍රසන්ටේෂන් එක තිබ්බේ තර්ඩ්ඩේ එකේ ඒක නිසා අපිට ලොක්කුවටම නිවදිල්ලිවල ඇවිදින්න බැරි වුණ අපි වුණට පොඩ්ඩක් ඇවිත්ද වලට ඉස්සහට එක බලාගන්න පුළුවන් We had our bag, goodies, and Pavasara here trying to get a tag. Yeah, seems like a good campus. We'll have to see. අපි වෙනුවකට ටුටක් කලින් ඇවිල්ල තිබ්බේ ඉතිං අපි ගිය වෙලාවේ තාම ඉවෙන්ට් එක ස්ටාර්ට් කරලා තිබෙන හැ ඒක නිසා අපි පොඩ්ඩක් කැම්පස් එකේ වටපිට බලන්න කියලා කැම්පස් එකේ ටිකක් ඇවිත්තා ඉතින් මේ කැම්පස් එකත් අපේ නෝමල් කැම්පස් වගේම තමා හැබැයි ගොඩක් දියුණු කියලා හිතුනා අපේ සමහර කැම්පස් වලට වඩා මොකද සිටිය එක මැද්දේ තිබෙන නිසා ඔබ්වියස්ලි ඔබ සමහරුන්ට HCI කියන ටර්ම් එක වැඩිය හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. HCI කියන්නේ රිසර්ච් ඒරියා එකක් Human Computer Interaction. ඒක තමයි ඒකේ තේරුම. සරලව HCI රිසර්ච් වලින් සිද්ධ වෙන්නේ
කොහොමද හියුමන්ස්ලා ටෙක්නොලොජි එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ? එතකොට කොහොමද මේ මිනිස්සු වටේ ටෙක්නොලොජි එක හදන්නේ කියන එක ගැන තව එක්ස්ප්ලෝර් කරන එක. ඒක UX සයිඩ් එක තමයි එන්නේ. යූසර් එක්ස්පීරියන්ස් එක බලනවා. ගොඩාක් රිසර්ච් වලට යූසර් ගෲප් එකක් ඉන්වෝල්ව් කරගන්නවා නෝමලි. එහෙම නැතුව කරන්නත් පුළුවන්. ඉතින් මේක ලොකු වාස්ට් ඒරියා එකක්. එක ෆීල්ඩ් එකක ඩිෆයින් කරන්න අමාරුයි. We will have the lamp lighting ceremony, a tradition that symbolizes knowledge, wisdom, and new beginnings. I would like to invite our esteemed dignitary on stage to kindly light the ceremonial lamp. Our distinguished keynote speakers, Professor Anisha Peters and Professor Anirban Bandyopadhyay, our general chairs, Dr. Richa Gupta, Dr. Sandesh Phalke, our head of the Department of Human Centered Design, Dr. Anmol Shrivastava, and Director of HCI PAI, Professor Dr. Aniruddha Joshi. Then prelude for every India HCI, we do a prelude event. And then we do a post-Kai event, basically, which is a hybrid event. Many people attend online, but some people also attend in person. And then we will also have a similar Beyond Kai event in December, as I said. Then, of course, the India HCI conference itself in various locations. One important thing that I will say about the India HCI conference here is that we go to different venues each year, and new groups of people come forward to organize it each year. So next year, no, I'll talk about that I'll ask the people to talk about that on the last day, where we are going next year. But we have been to many places. Okay, here is the slide about that. Came to me and she said to me, why don't you pick that one, which was HCI? And she told me it was a fun program. So I thought to myself, okay, fun is good for me. So let me go and, do this program. And that's where I fell in love. I actually integrated whatever I learned, whether it be the golden principles of design, anybody still remembers them? The 10 rules of design, things like the 10 principles of design. And I integrated it throughout my work. I literally had walls full of interfaces to show, the consistency principle or that principle, etc., with all of the developers. So from there onwards, I think my life has been integrated. I apply, for instance, design principles beyond just HCI in my normal sort of everyday work. But what මෙන්න මේ රිසර්ච් එකේ ටයිටල් එක කියවලා බලන්න ඕගොල්ලෝ. මේ රිසර්චර්ස්ලාට අනුව ඉන්දියාවේ 87% of toddlers මුලින්ම ඉන්ටරැක්ට් වෙන්නේ ටැබ් එකක්, ෆෝන් එකක්, අනිවාර්යයෙන් ස්ක්‍රීන් එකක් එක්ක. ඉතින් ඒගොල්ලන්ට ඕනෙලා තිබ්බේ කොහොමද ඒ ස්ක්‍රීන් එකෙන් එයාලගේ එඩියුකේෂනල් එක්ස්පීරියන්ස් එක තව ඉම්ප්‍රූව් කරන්න කියලා. ඉතින් ඒ කන්සෙප්ට් එක මාරම වටින එකක් කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ දවසේ හොඳම වෙලාවට ලන්ච් බ්‍රේක් එක. ඉතින් හැමදාම අපිට බුෆේ එකක් තමයි හම්බුනේ. ඔක්කොම ඉන්දියන් කෑම විතරයි මෙතන තියෙන්නේ. පරාටා, ඉඩ්ලි, ඊට පස්සේ පනීර්, චිකන් කරි එක, ඔය ඔක්කොම ටිපිකල් ඉන්දියන් ජාති ටික මෙතන තිබ්බා. හැබැයි මෙහා ලොකු රහක් තිබ්බෙත් නැහැ. සමහර ඒවා නම් අපිට හිතුණා ලංකාවේ කෑම, ඒ කියන්නේ ලංකාවේ තියෙන ඉන්දියන් කෑම මීට වඩා රහයි කියලා. හැබැයි අර ඉන්දියාවේ ඇවිල්ලා ඉන්දියන් කෑම කන වයිබ් එක මේ කෑමවල තිබ්බා. ඩෙසර්ට් එකට තිබ්බේ ගුලාබ් ජමුන්. ඒක නම් රහයි. අම්මම කනවා වගේ ළමයි. කොහොමද ප්ලේට් එක? චිකන් ගත්තේ නේ? මම චිකන් හොදි විතරයි බ්‍රෝ. real chicken sandwich? මේ මම වොෂ් කරන්නේ අපේ ස්ටේටස් කරන කොට ඒක වීඩියෝ එකේ තියෙනවා.
අපි පළවෙනි දවසේ කොන්ෆරන්ස් එකේ ඔක්කොම සෙෂන්ස් ඉවර වෙනකල් ඉඳියේ නෑ. මොකද මට ඊට පස්සේ දවසේ ප්‍රසන්ට් කරන්න තිබ්බා. අනික අපිට ඉන්දියාවත් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්නත් ටයිම් ඕනේ. ඉතින් අපි ආපහු අපේ හොටෙල් එකට ගිහිල්ලා පොඩි චේන්ජ් එකක් දාගෙන ඊට පස්සේ ගියා අපි කලින් ඒම් කරගෙන ඉඳියා පොඩක් හොඳ ශොපින් මෝල් එකකට ගිහිල්ලා ඒ ශොපින් මෝල් එකේ තියෙන මොනවද ෂොප්ස් කියලා බලලා හොඳ ගන්න මොනා හරි තියෙනවද කියලා එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් අපි ඒ ප්ලෑන් එකට රෙඩි වෙන්න තමයි මේ දැන් යන්නේ. අපි මේ ආවේ සිලෙක්ට් සිටි වෝක් කියන ශොපින් මෝල් එකකට. ඉතින් මේ ශොපින් මෝල් එක නිව් දිල්ලි වල ගොඩක් හොඳ ශොපින් මෝල් එකක් කියලා රිවිව්ස් තිබ්බ නිසා තමයි අපි මෙතනට ආවේ. මෙතන හැම බ්‍රෑන්ඩ් එකකින් වගේ ෂොප්ස් තිබ්බා. ඉතින් ස්ටාර්බක්ස් එකක් එහෙම තිබ්බා. ඉතින් අපි හිතුවා මෙතනට ඇවිල්ලා නිදහසේ අපිට පොඩක් ෂොපින් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද එළියේ ඒ කියන්නේ දැන් ශොපින් මෝල් එකකින් එළියේ තියෙන කඩවල් වල ගොඩාක් අය යූස් කරන්නේ එහේ ඉන්දියන් හින්දි භාෂාව හරි නැත්නම් ටැමිල් වලින් හරි ඉතින් කතා කරන්නේ. ඉතින් අපිට ඒ භාෂාව එච්චරම බැරි නිසා හරිම අමාරුයි ඒ කට්ටියත් එක්ක කතා කරන්න. ඉතින් සමහරුන්ට ඉංග්‍රීසි තේරුණත් කතා කරන්නේ නැද්ද කියලාත් හිතුණා. ඒ සයිස් එකට ඉතින් ඒගොල්ලෝ අනික ෆොරිනර්ස්ලා කියලා අපි දැනගත්තාම අපිට වැඩි ප්‍රයිස් එකකුත් කියනවා. ඉතින් ওই වගේ හේතු නිසා අපි හිතුවා මේ වගේ තැනකටම ගිහිල්ලා නිදහසේ අපිට shopping කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එක දෙයක් තමයි මේගොල්ලෝ මෙයාලගේ shops ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම මෙතන මේ තිබ්බ Bath and Body Works එකට එහෙමත් ගියා. එතකොට තව ඉස්සරහ තිබ්බ Body Shop කියලා shop එකක්. ඉතින් ඔය වගේ තැන් වලින් පොඩි පොඩි දේවල් ගත්තා. හැබැයි ඒවා කිසිම දෙයක් වීඩියෝ කරගන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ shop එක ඇතුලේ කිසිම වීඩියෝග්‍රැෆි දෙයක් කරන්න දෙන්නේ නැහැ. මෙතන අවුට්සයිඩ් ඒරියා එක ඇතුළටත් වඩා ලස්සනයි කියලා හිතුණා. අනික ඒ දවස්වල එතන පොඩි පොඩි ස්ටෝර්ස් සෙටප් කරලා නිකන් හැලෝවින් මාකට් එකක් වගේ හදලා තිබ්බේ. ඉතින් ගොඩක් දේවල් එතන එළියෙත් shopping කරන්න බලන්න තිබ්බා. අපි එතනත් ඉතින් පොඩ්ඩක් ඇවිදලා TikTok ටිකක් එහෙමත් කළා. දැන් තමයි ඇත්තටම මේ ඉන්දියාව ප්‍රශ්නයක් නැහැ කියලා හිතුන එකම වෙලාව. කිසි නැත්තම් මම එපා වෙලා ඉඳී සසර කලකිරලා ඉඳී. A few moments later. ඉතින් ඔහොම shopping කරලා ඉවර වෙලා එතන පොඩ්ඩක් enjoy කරලා අපි ආපහු හොටෙල් එකට යන්න පිටත් වෙද්දී රෑ 7 විතර වෙලා තිබ්බේ. අපි ගොඩාක් රෑ වෙන්න කලින් පිටත් වුණා. මොකද රෑට අපි තාම travel කරන්න තරම් comfortable නැති නිසා.
ඉතිං මාත් එක්ක ඊළඟ ඩේ එකේ ව්ලොග් එකත් එක්කත් එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද මේ ඉන්දියා ව්ලොග් එක ගොඩක් ඉන්ට්‍රෙස්ටින් දේවල් තියෙන හැපනින් ව්ලොග් එකක්. ඉතින් මේක බැලුවට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. එන ආපහු හම්බ වෙනකල් ඔයගොල්ලෝ හැමෝටම බයි.